ප්‍රෞಢ උරුමයක කිතුගොස ගඟනත රඳවන ලද්දායයි කිරුල පැලඳූ බදුලු දනව්ව නම් වූ මුතුපටෙහි එක් මුතු ඇටයක්ව දිදුලන හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සැපැමිණි. ඔබ සැම ඉතාමත් ලෙන්ගතුව සහ ගෞරව සම්පයුක්තව පිළිගන්නෙමු. වර්ග කිලෝමීටර 1051ක වපසරියෙන් යුක්ත වූ මෙම කොට්ටාසය ඌව පරණගම, බදුල්ල, පස්සර, සොරණාතොට, බණ්ඩාරවිල, වැලිමඩ, ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්ට මායුම්ව පිහිටා ඇති අතර පරිපාලනයේ පහසුව උදෙසා ග්‍රාම නිලධාරී වසම් 57ක් යටතේ නියාමනය සිදු කෙරේ. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ යනාදී වූ නන්විධ ජාතීන්ගෙන් සමන්විත වූත් බහුආගමික, බහුසංස්කෘතීන්ගෙන් සපිරි ජාතික සහජීවනයෙන් පිරිපුන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් වන මෙහි ජනගහනය 1,04,175කි. සර්ව ආගමික පූජනීය සිද්ධස්ථාන අතුරින් වන්දනීය, පූජනීය මෙන්ම පුරාවිද්‍යාත්මක උරුමයන් ලෙස වටිනාකමින් ඇගීමට සුදුසුකම් ලත් ස්ථානයන්ගෙන් සුලභ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය දෙස් විදෙස් ආකර්ෂණයට නතු වූකි. කොට්ටාසේ හදවත ලෙස නම් දැරූ බෝගොඩ පාලමත්, රොක්කිල් හින්දු දේවස්ථානයත් වැනි ආගමික සිද්ධස්ථාන වටා කේන්ද්‍රීය කොට ගනිමින්ද සංචාරක කර්මාන්තය සහිටුවන් වන අතර එම ස්ථාන වෙත බැතිමතුන්ට අමතරව සංචාරකින්ද පෙළ ගැසෙනු දක්නට ලැබේ. ශ්‍රී ලාංකීය ප්‍රෞಢ ඉතිහාසයේ හැකියාවන් කියාපාන වලගම්බා රජ සමයට අයත් දැවමුවාමය බෝගොඩ පාලම බොහෝ සංචාරක නෙත් සිත් පැහැර ගැනීමට සමත් වූ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ආකර්ශනීය ස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. හාලියල ඇටම්පිටිය නම් ප්‍රදේශයේ කඳු මුදුනතක නෞකාවක ආකෘතියෙන් පිහිටා ඇති ඇටම්පිටිය බලකොටුව ඉංග්‍රීසි පාලන සමයතෙක් දිව යන ඌව දනව්වේ ස්වභාව සෞන්දර්යයේ සිරි නැරඹිය හැකි පියස්සක් සහිත ස්ථානයන්ගෙන් එකකි. එක් ස්ථානයක සිට අංශක 360ක භ්‍රමණයෙන් පළාත් 5ක් එකවර දර්ශනය කරගත හැකි මෙම ස්ථානය එවක සිටි ඉංග්‍රීසි පාලකයෝ සංඥා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර ඇත. වර්තමානයේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම ස්ථානයේ සිට දකුණ, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ සබරගමු යන පළාත්වලට මායිම් වූ ප්‍රදේශ නැරඹීමට අවකාශය ලැබේ. බදුල්ල සිට ස්ප්‍රින්ග් වැලි දක්වා දිවෙන මාර්ගයේ කෝට්ටේගොඩ ග්‍රාම නිලධාරී වසමේ ස්වභාවික ගල් ලෙනක පිහිටි ගල්ගේ පිටිය පුරාණ විහාරස්ථානය කෞතුක වටිනාකමකින් හෙබි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. ඓතිහාසික නුවර යුගයේ දක්වා දිවෙන අතීතයකට මෙහි තිබෙන හෙළ බ්‍රාහ්මීය අක්ෂර සාක්ෂි සපයන අතර මනදොල සුවපත් කරවන නිස්කලංක මනරම් පරිසරයක මෙම විහාරස්ථානය පිහිටා තිබේ. රෝහණ විජේවීරයන් අත්තනායක යන අන්වර්ථ නාමයෙන් සැඟව සිටි නෙළුව අත්තනායක වලව්වද මෙම කොට්ටාසේ වැදගත් ස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. මේ වන විට තරුණ සේවා සභාව මගින් පාලනය වන කෘෂි කර්මාන්තයේ පිළිබඳ NVQ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන මෙම ස්ථානයේ ඇතැම් අංග නවීකරණය වී ඇති නමුත් එවකට වලව්වක ඇති සාම්ප්‍රදායික ගති ලක්ෂණ අදටද විද්‍යාමාන වේ. ඉංග්‍රීසින් රට පාලනය කරන කල්හි අත්වැරදීමකින් සවිකරායයි සලකුණු ලබන ලෝහමයෙන් නිර්මිත පාලමක් වන හලාබේ පාලම ඉදිකර අද වන විට වසර 100ක් ඉක්මවා ගොස් තිබේ. බදුලු දනව්වේ ඌව පරණගම සහ හාලියල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන් එකිනෙක සම්බන්ධ කරමින් ඉදිකර ඇති මෙම පාලමද කොට්ටාසයේ සංචාරක ආකර්ෂණය දිනාගත් සුවිශේෂී නිර්මාණයකි. ස්ප්‍රින්ග් වැලි ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති දියනෑමේ තටාකයක් ලෙස කළු දිය පොකුණ ප්‍රසිද්ධියක් උසුලයි. නමුණුකුල කඳුවැටියේ ස්වභාවික උල්පත් වලින් පෝෂණය වන මෙම පොකුණ සංචාරකයින්ගේ ගිමන් වෙහෙස නිවා ගන්නට කදිම ස්ථානයකි. ජල පෝෂක කලාප අති බහුතරයකින් සමන්විත නමුණුකුල කඳු ශිඛරය
කොට්ටාස කිහිපයක් හරහා දිවයයි. කඳු නගින්නන්ගේ ආකර්ශනීයම ස්ථානයක් ලෙස මෙම ස්ථානයේ ප්‍රසිද්ධියක් උසුලන අතර එහි කෙටිම සහ පහසුම පිවිසුම් මාර්ගයේ පිහිටා ඇත්තේ හාලිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ස්ප්‍රින්ග් වැලි ග්‍රාම නිලධාරී වසම හරහායි. සීත නමුණුකුල ගිරි ශිඛරය මතින් පායන හිරු කිරණින් පිබිදෙන හාලිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බොහෝමයක් තම දිවිය සරිකර ගනු ලබන්නේ කෘෂි කර්මාන්තයට මුල් තැනක් දෙමිනි. නිලට දිලෙන කෙත් වතු, යායට ඇති තේ වතු, පළබර වූ එළවලු, ගොවි දරුවන්ගේ ගලා ගිය දහඩිය බිඳුවල වටිනාකම මොනවට කියා පාන්නකි. ශ්‍රී ලාංකීය අපනයන ආදායමට ශක්තියක් වන කුඩා තේවතු හිමියන් බහුතරයක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වන අතර ව්‍යාපාරික මල් වගාවේ නිරත සැලකිය යුතු පිරිසක්ද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල දක්නට හැකිය. එලෙසින්ම හෙක්ටයාර් 1229.7ක අස්වද්දන ලද කුඹුරු යායත් හෙක්ටයාර් 6301.4ක වගා කරන ලද තේවතුද කොට්ටාසේ ආර්ථිකය සරිකිරීමට මහත් අත්වලක් නිහඬව සපයයි. හාලියල කොට්ටාසේ ජන ජීවිතයට සහනයක් වෙමින් සහ ශ්‍රී ලාංකීය ආර්ථිකයට නව ජීවයක් ලබා දෙමින් බිහි වූ නව්‍ය පරපුරේ ව්‍යවසායකින් රැසක්ද හඳුනාගත හැකිය. ඒ අතරින් පානීය ජල බෝතල් සංස්කෘතිය බිහි කිරීමේ පුරෝගාමියා වූ ඕසොන් ආයතනය සහ පරිගණක ක්‍රීඩා මුදුකාංග නිෂ්පාදනය කරනු ලබන ඉන්ෆා ආයතන ශ්‍රී ලාංකීය නව නිපැයුම් කරන්නේ ඉදිරි පියවර තැබුවන්ය. ඒ අනුව මෙම ව්‍යවසායකින් දිරිමත් කිරීමේ අරමුණින් සහ ග්‍රාමීය ජනතාවගේ සුබසාධනයේ නැංවීමේ අරමුණ පෙරදැරිව මධ්‍යම රජයේ ප්‍රතිපාදනයන් මත හාලිල කොට්ටාශය තුල වූ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ සපරිගමක් ජනතා සහභාගීත්ව ග්‍රාමීය වැඩසටහන, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩසටහන, ප්‍රතිසන්දාන මූලික කරගත් ආර්ථික සවිබල ගැන්වීමේ හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ යනාදී ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මෙම වසරේදී පමණක් මාර්ග, පාලම්, ඇල මාර්ග සහ ජල පහසුකම් සැපයීමේ යනාදී ව්‍යාපෘති 26ක් ක්‍රියාත්මක වන අතර පළාත් සභා හා වෙනත් අමාත්‍යාංශ යටතේ මෙම වර්ෂයේදී පාසල් 27ක්ද පසුගිය වර්ෂයේදී උපමාන පාදක යටතේ නිවාස ආධාර, සමාජ සංවර්ධන, ස්වයං රැකියා යනාදී සංරචක 375ක් ක්‍රියාත්මක විය. එසේම පසුගිය වර්ෂයේදී ගම්පෙරළිය වැඩසටහන යටතේ වැඩසටහන් 400ක් ක්‍රියාත්මක කොට ඇත. සෞභාග්‍යයේ දැක්ම කරා යන ගමනට සමගාමීව හාලිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය යන්නෙහි සැඟව ඇති වටිනාකම්, කැටි කරගත් ස්ථානයන් හා සංස්කෘතික උරුමයන්, දායාදයන් සමාධිගත කිරීමටත් මතු පරපුරට එම දායාදයන් මෙලෙසින්ම සුරැකිව ලබා දෙනු පිණිසත් නව ව්‍යවසායකින් බිහි කිරීමට හැකිවන වපසරියක් ඇති කරනු පිණිසත් අප කරන්නා වූ මෙහෙයට සවිවැලක් අත්වැලක් වනුවස් ඔබ සමගයේ සහාය උදක්ම අපේක්ෂා කරමු.